ඉවසීම කියන වචනේ අපි හැමෝටම ගොඩක් හුරු වුණාට ඉවසීමට අදක්ෂ බොහෝ දෙනෙක් ඉවසුවා කියලා මොනවද ලැබෙන්නේ කියලා තමයි තමන්ගේ ඉවසීමක් නැතිකම ප්‍රකට කරන්නේ. ඉතින් වෙනද වගේම ආරාධනා කරනවා ඔබට බොහෝම සෙනෙහසින් ඉවසීමට ආශාව ඇති කරගෙන ඉවසීමෙන් මේ කියන දේ හොඳින් අහගෙන ඉන්න කියලා. ඉවසුවාම මොනවද ලැබෙන්නේ කියලා ඔබටම තේරුම් ගන්න පුළුවන් වෙනවා වගේම මේ කරුණු ඔබේ මුළු ජීවිතේටම සැබෑම ආශිර්වාදයක් වේවි. අපි ඉවසන්න ගියොත් ඒක අපේ නිවටකම කියලා හිතාවි. බැරිකම බියගුළුකම කියලා හිතාවි. අපේ අදක්ෂකම කියලාත් හිතාවි. කියලා අදූරදර්ශී අදහස් මේ සමාජයේ තියෙනවා. ඉවසීම නිවටකමක් නම් මහා පුළුවන්කාරකම කියන්නේ ඉවසීමක් නැතිකමද? ඉවසීම බැරිකමක් නම් මහා හැකියාව ඉවසීම නැතිකමද? ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරන්න. ඉවසීම බියගුළුකමක් නම් නිර්භීතකම කියන්නේ ඉවසීමක් නැතිකමද? ඉවසීම අදක්ෂකමක් නම් දක්ෂකම කියන්නේ ඉවසීමක් නැතිකමද? ඔබ ඔබෙන්ම විමසන්න. ඔන්න ඔය විදියට හොඳ නුවණින් විමසනකොට තමයි වැරදි අදහස්වල තිබෙන හිස් බව තේරෙන්න ගන්නෙ. ඒ නිසා ඉවසන්නා නිවටේ කියලා ඔබේ හිතේ දශමයක් හෝ අදහසක් තිබ්බා නම් අද ඉඳලා එය නැති කරගන්න. දක්ෂ ගල්වඩුවෙක් කටුවයි මිටියයි අරගෙන නිකන් ගලකින් යම් කිසි සුන්දර ප්‍රතිමාවක් නිර්මාණය කරනවා. ලෝකයට පෙනෙන්නේ නිකන් ඔහේ තිබුණු කළු ගලක් දැන් සුන්දර ප්‍රතිමාවක් වෙලා තියෙනවා විතරයි. ඒත් ඒ කලාකරුවාට ඔහු තුල තිබුණු ඉවසීම කියන සුන්දරත්වය නොතිබුණා නම් ඔහුට ඒ වගේ නිර්මාණයක් කරන්න ලැබෙන්නේ නැහැ නේද කියලා මේ උපමාව ඇසුරෙන් හිතද්දි අපිට වැටහෙනවා නේද? හිත් පිට නැති ගලක් වුණත් කලක් ඉවසීමෙන් හැඩකොට සුන්දර නිර්මාණයක් බවට පත් කළ හැකි නම් හිත් පිට ඇති මිනිස් සිතක් කලක් ඉවසීමෙන් හැඩකළොත් ඒ සිත මොනතරම් සුන්දර වේවිද? අන් අයට ප්‍රියමනාප කෙනෙක් වෙනවා කියන කරුණ බාහිර පෙනුමෙන් පමණක් හදාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ධනයකින් බලයකින් හදාගන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. අනේ ඔයාලා මට ප්‍රිය වෙන්නකෝ කියලා ඉල්ලලා ගන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. නමුත් ඔබේ ඉවසීමේ ගුණයට පුළුවන් ඔබව බොහෝ දෙනෙක්ට ප්‍රියමනාප කෙනෙක් බවට පත් කරන්න. අපි ගැනම හිතුවොත් අපි වුණත් ගොඩක් ප්‍රිය කරන්නේ අපිත් එක්ක යම් ඉවසීමකින් කටයුතු කරන අය ගැන නේද? කිසි ඉවසීමක් නැති අයට අපිත් කැමති නෑ නේද? ඉතින් ඒ නිසා ඔය කරුණ මුල් කරගෙනත් ඔබ ඉවසන්න. අපි කාගෙත් ජීවිත ගැන ආපසු හැරිලා බලද්දී ජීවිතේ වැරදුණු තැන් බොහෝමයක් වැරදුනෙත් ඉවසීම නැතිකම නිසා කියලා පෙනේවි. ඉවසීම නැති කෙනාට වතාවක් දෙවතාවක් වැරදිලා නවතින්නේ නෑ. ඉවසීම නැති තාක් යලි වෙන්නේ වර්ධින එකමයි. ඒ නිසා ජීවිතේ වැරදි අඩු වෙන්න නම් ඉවසීම පුරුදු කරගන්න. වැරදුණු කෙනෙක්ට නිතරම පසුතැවීම් ලෙසට අයියෝ මට අර දේ නොකරන්න තිබුණා. අර වචනේ නොකියා ඉන්න තිබුණා. ඒ විදිහේ තීරණයක් නොගෙන ඉන්න තිබුණා. ආදී වශයෙන් පසුතැවීම් හිත දවාගෙන එනවා. ඒ කියන්නේ වැරදි බහුල කෙනෙක්ට ජීවිතේ පසුතැවිල්ලත් බහුලයි. ඉතින් එබඳු ජීවිත මොන තරම්නම් වෙහෙසකාරී වේවිද? ඉවසීමෙන් කටයුතු කරද්දී වර්ධිනවා අඩුයි. Taman කරපු කියපු හා ඉවසීමෙන් ගත්ත තීරණ නිසා පසුතැවීම් නැති වෙලා ගිහින් සතුටක්මයි උපදින්නේ. ඒ නිසා පසු නොතැවී සැනසෙනු පිණිස ඔබත් ඉවසන්න. ඉවසීමක් නැති කෙනාට යන තැන හැදෙන්නේම වෛරක්කාරයෝ. අන්තිමට Tamanට වෛර කරන පිරිස වැඩි වෙලා ගත කරන්න වෙන්නේ පීඩාකාරී ජීවිතයක්. නමුත් ඉවසීමේ සුන්දරත්වය ජීවිතේ හදාගත්තොත් ඒ කෙනා වෛරී බවෙන් අඩු වෙනවා. ඉවසීම නිසාම ප්‍රිය බව ඇති වෙලා මිතුරෝ හැදෙනවා. සතුරු පිරිස් පවා මිතුරුකම් කරන්න පටන් ගන්නවා. වෛරක්කාරයෝ ගොඩාක් හැදෙනකොට හැමතිස්සෙම හිතේ තියෙන ගැටීමක්. ඒ ගැටුණු හිත නිසාම තමාටත් නොදැනීම භයානක නපුරු අදහස් එන්න පටන් ගන්නවා. ඒ වගේ අදහස් ඇතැම් විට දලුලා ගිහින් භයානක ඛේදවාචක වෙන අවස්ථා අපි මොනතරම්නම් අතීතයේ ඉඳලා මේ සමාජයේ දක්වාම අසා තිබෙනවාද? ඉවසීමෙන් කටයුතු කරන කෙනෙක් හදිස්සියේ කිපුණත් එයා ඉවසීමෙන්ම Tamanම පාලනය කරගන්න නිසා දරුණු වෙන්න තියෙන ඉඩ ගොඩාක් අඩු වෙනවා. Tamanව ඇසුරු කරන බොහෝ දෙනෙක්ට Taman ප්‍රිය නම් වෛරක්කාරයෝ අඩු නම් වැරදි සිදුවෙනවත් අඩු නම් පසුතැවිල්ලත් නැතිනම් නපුරු කමකුත් නැතිනම් ඒක ජීවිතේ කොයි තරම්නම් පහසුවක්ද? ජීවත් වෙන අපි හැම දෙනෙක්ටම කවදා හරි දවසක මිය පරලොව යන්න වෙනවනේ. නොමරන කිසි කෙනෙක් මේ ලෝකේ නෑනේ. මරණය කල්ැතිව දැනුම් දීලා එන්නෙත් නෑනේ. ඒ නිසා අපිට හදාගන්න තියෙන අත්‍යවශ්‍යම දේ තමයි මරණයේදී සිහි මුලා නොවීම කියන්නේ.
ඉතින් ඒක හදාගන්න නම් කරන්න තියෙන්නේ ඉවසීම පුරුදු කර ගැනීමයි. කෙනෙක් තරුණ කාලේ ඉඳන්ම බොහෝ ධනය උපයලා ඒවා තැන්පත් කරගෙන මහා ධනවතෙක් වුණත් මරණය එන මොහොතේ ඒ සියලු ධනය අහිමි. ඒ ධනෙන් සුගතිය හදාගන්නත් බෑ. මහා බලවතෙක් වුණත් මරණ මොහොතේ බලයත් අහිමි. බලයෙන් සුගතිය හදාගන්නත් බෑ. දැනුම කොච්චර තිබ්බත් මරණ මොහොතේ දැනුමත් අහිමි. ශිල්ප දැනුමකින් සුගතිය හදාගන්න බෑ. නමුත් ඔබේ ඉවසීමට පුළුවන් ඔබ සුගතියට අරගෙන යන්න. ඒ නිසා ඔබ ධනයන් අතරේ මහා ධනයක් වූ ඉවසීමෙන් ධනවත් වෙන්න. බලයන් අතරේ ප්‍රබල බලයක් වූ ඉවසීමේ බලයෙන් ඔබ බලවත් වෙන්න. ඔබත් ඉවසන්න. ඉවසීමෙන්ම සුවපත් වෙන්න. ඔබ හැම දිනාටම ඉවසීම පිණිස අවශ්‍ය සිහියත් නුවණත් වීරියකමත් උපදීවා. තෙරුවන් සරණයි.